ආයුබෝවන් යාළුවනේ welcome back to my YouTube channel. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මම හදන විදිහට ලසඤ්ඤා හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි lip on කරගන්නවා. ඒකට මේ වගේ ටිකක් ගැඹුරු භාජනයක් තියාගන්න. භාජනය රත් වීගෙන එනකොට අපි මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම බටර් චුට්ටකුත් ඔයාලා එකතු කරගන්න. මට ඒක වීඩියෝ කරගන්න බැරි වෙලා. තෙල් ටිකයි බටර් ටිකයි රත් වෙනකොට සුදු ලුණු ටිකක් එකතු කරගන්න. සුදු ලුණු ටික සාමාන්‍ය රන්වන් පාට වෙනකන් අපි බෙද ගන්න ඕන. ඊට පස්සේ අපි කොටු හැඩයට කපාගත්ත ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකත් හොඳට තෙලේ මැලවෙන්න ඕන. ලුණු ටික මැලවිගෙන එනකොට මම කොටු හැඩයට කපාගත්ත තක්කාලි ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම බේ ලීෆ් කොළ දෙකක් එකතු කරගන්න. මේ ටික තෙල් වල හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි අඹරගත්ත මස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට මේකට ඕනම වර්ගයේ මස් එකක් එකතු කරගන්න පුළුවන්. මම අද එකතු කරගත්තේ chicken, beef වලින්, pork වලින් උනත් ඔයාලට ලසඤ්ඤා හදාන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ලුණු සල්පයක්, පෙප්‍රිකා හරි මිරිස් කුඩු හරි ඔයාලගේ රස අනුව ගම් මිරිස් ටිකක් එකතු කරලා හොඳට උයා ගන්න ඕන. ඊට පස්සේ මම මේකට තක්කාලි පේස්ට් එකෙන් ටිකක් එකතු කරගන්නවා. දැන් මේක මේ විදිහට හොඳට කලවම් කරලා මූඩියකින් වහගෙන අපි මේක උයා ගන්නවා. මස් එක තැම්බෙන අතරතුරේ අපි කීප වතාවක්ම පියන ඇරලා මේ විදිහට කලවම් කරගන්න ඕන. මස් එක තැම්බෙනකන් අපි ලසඤ්ඤා එකේ චීස් මිශ්‍රණය හදාගමු. මුලින්ම මම භාජනයක් අරගෙන ග්‍රේට් කරගත්ත චීස්, ග්‍රේට් කරගත්ත මොසරෙලා චීස් එකතු කරලා හොඳට ඒක කලවම් කරගන්නවා. ඔයාලට ඕනම වර්ග චීස් එකක් මේකට එකතු කරගන්න පුළුවන්. චීස් වැඩි වෙන තරමට රසයි. දැන් නම් මස් එක හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වගේ භාජනයක් අරගෙන මුලින්ම අපි හදාගත්ත මස් එකෙන් පොඩි ප්‍රමාණයක් යටට දාගන්නවා. ඒක මේ විදිහට හොඳට තුනී කරගන්න. මේ තියෙන ලසඤ්ඤා ෂීට් එක මේ ලසඤ්ඤා ෂීට් එක කලින් කුක් කරගන්න ඕන නැහැ. සමහර ලසඤ්ඤා ෂීට් තියෙනවා අපි කලින් කුක් කරගන්න ඕන. මේ විදිහට අපි ලසඤ්ඤා ෂීට් ලේයර් එකක් දාගන්නවා. ඊට උඩින් chicken ලේයර් එකක් දාගන්නවා. දැන් අපි හදාගත්ත චීස් ලේයර් එකක් මේ විදිහට දාගන්නවා. මේ තියෙන චීස් ස්ලයිසස් අපි පාන් එක කන්න ගන්න එක. මම ඒකිනුත් කැලි දෙකක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙමත් මේ විදිහට ලසඤ්ඤා ෂීට් එක එකතු කරගන්න.
ආයෙමත් හදාගත්ත චිකන් එකෙන් ලේයර් එකක් දාගන්න. ඊට පස්සේ මේ විදිහට චීස් ලේයර් එකක්. ඒත් එක්කම චීස් ස්ලයිසස්. ඔයාලට ඕන නම් චීස් ස්ලයිසස් මේක පුරාවටම අතුර ගන්නත් පුළුවන්. මම අද එහෙම එකතු කරගන්නේ නැහැ. මේ අන්තිම පාස්තා ලේයර් එක. ඒ වගේම අන්තිම චිකන් ලේයර් එක. ඔයාලට කැමති චීස් එකක් කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඔයාලා ලසාන්යා ෂීට් එක උඩරිම ලේයර්ස් 3ක් වගේ දාන්න. ඊට වැඩිය දාන්න එපා. ඊට පස්සේ මේ වගේ ඇලුමිනියම් ෆොයිල් එකක් අරන් අපි මේක හොඳට කවර් කරගන්නවා. ඊට පස්සේ විනාඩි 10ක් සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගත්ත oven එක අපි මේ ලසාන්යා එක විනාඩි 20ක් වගේ බේක් කරගන්නවා. මේ විනාඩි 20කට පස්සේ අපේ ලසාන්යා එක ඔයාලට පේනවා අපි එකතු කරගත්ත චීස් එක මේ වෙලාවේ හොඳට මෙල්ට් වෙලා තියෙනවා. ඒ වගේම අපි එකතු කරගත්ත ලසාන්යා ෂීට් එකත් මේ වෙලාවේ හොඳට කුක් වෙලා තියෙන්නේ. හොඳ සුවඳක් එනවා මේකෙන්. අපි දැන් කපලා බලමු ලසාන්යා ෂීට් එක කුක් වෙලාද කියලා. ඔයාලට පේනවා ලසාන්යා ෂීට් එක හොඳට කුක් වෙලා තියෙන්නේ. අපිට දැන් මේක කෑමට ගන්න පුළුවන්. මම නම් කැමති මේ විදිහට උණුවෙන් මේක කෑමට ගන්න. ඔයාලත් හදලා බලන්න. මේක හරිම රසයි. ඒ වගේම හරිම සුවඳයි. කඩෙන් ලොකු ගාණක් දීලා ලසාන්යා ගන්නවට වඩා ඔයාලට මෙහෙම හදලා ගන්න හරිම රසයි. එහෙනම් හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න. හැමෝටම සුබ දවසක්. ලර වෙදරේ.